ආයුබෝවන් යාළුවනේ, මම අද ගෙවත්තෙන් කොහිලදළු මිටක් කඩාගෙන ආවා වෑංජනයක් හදන්න කියලා. ඉතින් මේ කොහිලදළු හරිම උසයි. අඩි 5කටත් වැඩිය එක කොළයක් ලොකුයි. නටුවේ ඉඳලා බැලුවම මටත් වැඩිය උසයි. මේන් දෙකක් වගේ තියෙනවා නම් 4 දෙනෙකුට විතර වෑංජනයක් හදාගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද මේ ගුණවත් සිසිල් ගුණයෙන් යුතු නැවුම් එළවලුව අපි වෑංජනයක් විදියට හදාගන්නේ කියලා. නැවුම් පලා වර්ගය. ඉතින් කොහිල කියන්නේ හරිම ගුණ දෙන, රෝග ගණනාවකට ගුණ දෙන, ආයුර්වේදයේදීත් නැතුවම බැරි එළවලු වර්ගයක්. ආමාශයගත රෝගවලට ගොඩාක්ම ප්‍රයෝජනයට ගන්න දෙයක් තමයි කොහිල. ඉතින් මේ කොළ ටික සෝදලා මං අරගෙන ආවේ. ඒක සිහින්ව මේ වගේ කපා ගන්න. මේකේ නටුවත් ගන්න පුළුවන්. කටු ලාමක කටු ටිකක් තියෙනවා. සූරලා සිහින්ව කපලා සෝදලා ලුණු ටිකක් එකතු කරලත් මම සේදුවා. මිරිකලා ගන්න සෝදලා. මම මේකට කොස් ඇට ටිකක් එකතු කරන්න තමයි යන්නේ. කොස් ඇට තලලා සුද්ධ කරලා අරගෙන සිහින් කෑලි වලට කපලා සෝදලා මේ කොහිල ටිකට මම එකතු කරලා තියෙනවා. ඒකට තව ඕන වෙනවා රතු ලූණු, එහෙම නැත්නම් ලොකු ලූණු සිහින්ව ලියා ගන්න ගෙඩි ටිකක්. ලොකු ලූණු ගෙඩියක්, රතු ලූණු ගෙඩි කිහිපයක්. අමු මිරිස් කරල් දෙකක්, සුදු ලූණු, රම්පේ කරපිංච. මේ ටික මම සිහින්ව කපලා අරන් තියෙනවා. ඒ වගේම තමයි 3-5 මේස හැන්දක් එකහමාරක් වගේ. මිරිස් කුඩු තේ හැන්දක්, උළු හාල් ටිකක්, කහ කුඩු ටිකක් ඕන වෙනවා. කුරුඳු පොත්තක් වගේ එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේක දිය කිරෙන් තැම්බෙන්න තියලා මිටි කිරි ටිකක් එකතු කරලා කලවම් කරලා ගන්න කිරට උයන වෑංජනයක්. මිරිස් කුඩු ගොඩාක් දාගන්න ඕනේ නැහැ. සැරට අමු මිරිස් කරල් වලින් ඒකේ සැර ගන්න බලන්න. එතකොට සුදට හදන වෑංජනයක් වෙනවා. මේ ලුණු මිරිස් ටික අපි එකතු කරා මේකට 3-5 ටික එකතු කරන්න. ඉන්පසුව දිය කිරි ටික එකතු කරලා අපි මේක හිඳෙනකන් තම්බා ගනිමු. මේ කොළවලත් ටිකක් වතුර තියෙනවා. ඒ වුණාට කොස් ඇට ටික අපිට තැම්බෙන්න තරම් වතුර අවශ්‍ය වෙනවා. ඒ නිසා දිය කිරි ටිකක් වැඩියෙන් දාන්න. මේ කෑලි ටිකක් ගොඩාක්ම වැහෙන්න නෙවෙයි, ටිකක් වැහෙන ගානට වගේ දාගන්න. භාගයක් දෙකෙන් එකක් වගේ කෑලි ටිකක් උඩ තියෙනවා, වතුර ටිකක් යට තියෙනවා. මේ විදිහට දිය කිරි ටික දාලා මේක වහලා තම්බ ගන්න. ඔයාලට මේකේ කොළ පාට එහෙමම ගන්න පුළුවන්. කොස් ඇට ටික කලින් තැම්බෙන්න තියලා මේ ලිපේදිම මේ කොළ ටික එකතු කරනවා නම්. අද මම එහෙම කරේ නැහැ. මේක කලවම් කරලා තැම්බුණාට පස්සේ ලුණු ටිකක් එකතු කරන්න. ලුණු ගොඩාක් දාගන්න ඕනේ. ඔයාලගේ ප්‍රමාණය අනුව එකතු කරගන්න. කලවම් කරලා තැම්බුණාට පස්සේ මිටි කිරි ටික එකතු කරලා මිටි කිරි නටනකොට ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට කැකුළු හාල් බතට වෑංජනයක් විදියට මේකට මාළු කෑල්ලක් මොනවා හරි වෑංජනයක් පපඩමක් වගේ බැදගත්තම රසට කන්න පුළුවන්. ඒ වගේම තමයි කොහිල කියන්නේ ආමාශයගත රෝග ගොඩාක් සනීප කරන දෙයක්. දියවැඩියාව, අර්ශස් රෝගය වගේ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු ආහාරයක්. තන්තු බහුල ආහාරයක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෑංජනය හැදිලා තියෙන්නේ. හරිම ලස්සන ප්‍රියමනාප පාටකින් මේක මේ තැම්බිලා හොඳට ලස්සනට තියෙනවා. ඒ වගේම රසයි, කිරි රසයි. ඉතින් ඔයාලත් ඔයාලගේ ගෙවත්තෙම මේ වගේ දේවල් වගා කරගෙන රස බලන්න. මේ විදියට වෑංජනයක් හදලා ගන්න. සුවබර දිවියක් ඔබ සැමට ආයුබෝවන්.